ළමයි අද හම්බන්තොට ගත කරන දෙවෙනි දවස. ඉතින් day 1 vlog එක බලපු අය දන්නවා ඊයේ රෑ නිදාගැදි පාන්දර 3යි. Good morning guys. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. ඉන්න බලන්න. ඔව් 8:56යි 9ට ළඟයි. අපි ඇත්තට මම දන්නේ කොහේ යයිද කියලා. බලන්න කොහෙද යන්නේ කියලා. දැන් ටක් කරලා ලෝෂන් එකක් දාගන්නවා. බලමු. ඉතින් day 1 vlog එක බලපු අය කමෙන්ට් එකක් දාන්න. බලපු නැති අය ටක් ගාලා ඒක බලලා එන්න. හරිද? ඉතින් ඔයාලා දන්නවනේ අපි ඊයේ රෑ ගත කරේ පළතුපාන සර්කිට් බංගලෝ එකේ. ඉතින් ඒ ළඟම තමයි පළතුපාන බීච් එක තියෙන්නේ. ඉතින් අපි හිතුවා පළතුපාන බීච් එක බලන්න උදේම යන්න ඕනි කියලා. ඒ වගේම තමයි අපි හිතාගෙන ඉන්නවා බර්ඩ් පාක් එක බලන්නත් යන්න. මොනවා වේද දන්නේ නැහැ. දිගටම ඉතින් වීඩියෝ එක බලන්න අපි බලමු මොකද වෙන්නේ කියලා. අතනින් විතර අලියෙක් දැන් ආවනම් මම යනවා මේ පැත්තේ. එහෙන් යද්දි ඒ පැත්තට ආවනම් මෙතන මේ අලි ඉන්නවා කියන්න සාක්ෂි තියෙනවා. රංජිත් අයියා. මේ වර හැම තැනම. ඒ නිසා මේ බීච් එකේ නාන්න දෙන්නේ නැහැ. අපි මේ උදේ ටයිම් තිබ්බ ඉඳාවේ. මේ නැත්තම් මේ බීච් එකේ නාන්න දෙන්නේ නැහැ. අර මේ කියනවා. මේ පැත්තේ අලි ගොඩක් ඉන්නවා. ඔක්කොම වැලි කඳු තියෙන්නේ. මාට ලස්සනයි. හැබැයි මේ උදේ දැන් 9:00 විතර ඇතිනේ. එතකොට රැල්ල නම් මොකද සැරයි. මෙයාලා බෝල ගහනවා. පළතුපාන බීච්. දැන් අපි යන්නේ උදේට කන්න. මොනවා කියනවද නැහැ. අපි මේ ඇවිල්ලා ඉන්නේ පළතුපාන බංගලෝ එකට. මම පෙන්නන්නම්. ඊට ඉස්සරහා තියෙනවා මේ වගේ ලුණු ලේවායවල් තියෙනවා. අන්න අර පැත්තේ ඉඳලා තමයි එන්න ඕන. අර වලට පේන එහෙ ඉඳලා තමයි ආවේ. එතන සේෆ්ටි එකක් තියෙනවා. මේ තියෙන බංගලෝ එක.
මෙතන රූම්ස් 3ක් විතර තියෙනවා. ඇටච් බාත්රූම් තියෙනවා. අපි මෙතන තමයි ඊයේ රෑ ගත කරේ. මට ඔයාලට පෙන්වන්න බැරි වුණානේ. මේ ඉස්සරහා view එක. Hai, අපි දැන් ආයෙ ලෑස්ති වුණා. අපි දැන් මේ බංගලෝ එකෙන් යන්නේ කාලා. අපි ගිහිල්ලා ඉන්දියාප්ප කන්න. ඉන්දියාප්ප නෙමෙයි නූඩ්ල්ස්. ඊට පස්සේ අපි බර්ඩ් පාක්. අපි යනවා. අපි චුට්ටක් දැස්සා. බර්ඩ් පාක් එකට යන්න පාරේ හැරෙන තැන. මේ බම් අපි දැන් එක දිගටම ගොඩක් වෙලා වාඩි වෙලා ආවනේ. ඊයේ රෑ නටලා දැන් හොඳටම කකුලුත් රිදෙනවා. වෑන් එකේ පොඩ්ඩක් පැය දෙකක් විතර ආවනේ වාඩි වෙලා. පැය දෙකක් විතර වාඩි වෙලා ඇවිල්ලා එක දිගටම දැන් කකුල් දෙක නිකන් ලොක් වෙලා වගේ. ඊයේ රෑ හොඳට නැටුවා. ඒක මේ රතු පාටයි වයිට්. ෆොටෝ ගන්න මීටින් එකට නේ ආ. අනස්සි Continue for 800 meters. හායි අපි බර්ඩ් පාක් එකට ඇවිත් ඉන්නේ. අතන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේක දාලා තියෙන මේ වැටවල් වලින් ඇතුළට යන්න එපා කියලා. එහෙනමද සද්දේ? මේ ඉන්නේ යාළුවෝ සෙට් එක. එයාලගේ විස්තර දාලා තියෙනවා. මොනවදෝ කියන්න යනවා. ඔයාලට පේනවද එයාලව? මේ ඉන්න යාළුවෝ. මේ ඉන්නේ සුදු මොනද? මෙයාලා විසින් කූඩු කරලා තියෙන්නේ. ඉතින් මාත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට යන්න මම පෙන්නන්නම්. මේ හැම තැනම ඉන්නේ කුරුල්ලෝ. එයාලගේ විස්තර දාලා තියෙනවා. එයාලගේ විස්තර දාලා තියෙනවා. මෙයා විතරක් එළියේ ඉන්නවා.
එයා චුට්ටක් බය වෙලා වගේ යනවා කලින්. මේ ඔක්කොම මොනරු ඉන්නේ මෙතන. මම බයයි හැබැයි ආවට මෙයත් මට බය වෙලා. මාත් එයාට බය වෙලා. මෙන්න යනවා. එමු ඕස්ට්‍රේලියානු මහද්වීපයේ මෙන්න මේ වගේ ලස්සන කුරුල්ලෝ ගොඩාක් ඉන්නවා හම්බන්තොට බර්ඩ් පාර්ක් එකේ. මට ඉතින් ඔක්කොම කුරුල්ලුන්ගේ වීඩියෝස් දාගන්න බෑනේ. ඉතින් මං කීපයක් ගත්තා ඔයාලට පෙන්වන්න ඕන හින්දා. මේ ලස්සන මේකට තියෙන මේ විදියට ටිකක් වෙනස් හැබැයි. මේ යාළුවේ කුරුළු උයන ඒ වුණාට මේ වගේ කෙනෙකුත් හිටියා. ආවොත් එහෙම අල්ලු කරන්න. කෑම දෙනවා මං හිතන්නේ. කෑම වතුර දෙන සිස්ටම් එක. පේනවා. ජම්බුල ගෙඩියක් කියලා කියන්නේ. මෙයාත් එක්ක වීඩියෝ මේව කරන්න බෑ. එයා මැදින් පනිනවා ෆොටෝ එහෙම ගහද්දි. ෆොටෝ එහෙම ගහද්දි වීඩියෝ කරද්දි එයා මැදින් පනිනවා. මොකද කියන්නේ? ෆෝන් එකේ එහෙම දැක්කොත් එයාලා බලන්න කතාවයි. මේ අක්කා. talkative coquito මේ ඉන්නේ වාඩි වෙලා ඉන්න බෙන්ච් තියනවා. එතන වාඩි වෙලා ඉන්නවා. අනිත් අය දැන් අපි බර්ඩ් පාර්ක් එකේ ඉඳලා පිටත් වෙන්න තමයි යන්නේ. මොකද අපි හැමෝටම දවල්ට කාලා නැති හින්දා හොඳටම බඩගින්න ඉන්නේ. හම්බන්තොට තියනවාද ළමයි හොඳ කෑම කන්න තැනක්? මොකද අපි ඊට සෑහෙන වෙලාවක් ගියා හොඳ තැනක් හොයාගන්න. හැබැයි එක තැනක් කොහම හරි තිබ්බා. අපි එතනින් තමයි අපේ ලන්ච් එක ගත්තේ. ඒ ඉදිරිපිට ටෝස්ට් ගන්න.
ඉතින් දැන් හම්බන්තොට පහු කරලා සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම තවත් අලුත් vlog එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න.